හිටන මිනිත්තු මට ආයිබෝන් කියන්නේ මට ඒට ආයිබෝන් කිව්වේ සුබ දවසක් සීගේ පොරක පිත් එක එකතුලා ඉන්න මගේ යාළුවා සාදරයෙන් පිළිගන්නවා. ඡායාරූප ගන්න විවිධ පැතිකඩවල් රාශියක් අපට බලා ගන්න පුළුවන්. ඒ අතරින් නවක එක්කෙන LK ස්ටුඩියෝ අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. අයිබෝන් මල්ලි පව සාදරයෙන් පිළිගන්නවා. අයිබෝන් ඉතින් මල්ලි අපිට පොඩ්ඩක් හඳුන්වා දෙන්න ඕ. ඔවයි මා ගොඩක් අය දන්නේ නම් ලක්ෂාන් කිව්වම තමයි LK ස්ටුඩියෝ කියලා තමගේ මගේ බ්‍රෑන්ඩ් එකේ නම තමයි LK ස්ටුඩියෝ. ඉතින් මේ දවස්වල කියන්නේ ඇත්තටම මේ දවස්වල ගත්තොත් නම් වැඩ ගොඩක් අඩුයි. කියන්නේ ලොකුවටම වැඩ ඇත්තටම එන්නේ නැහැ. මොකද මම තාම නවකෙක්. ඒතොර නවකෙක් වශයෙන් මම තාම ෆීල්ඩ් එකට අලුත් හින්දා ගොඩක් වැඩ එනවා අඩුයි. හැබැයි ඊයේ වැඩේ තිබ්බා ඊයේ දවසේ. ඒක සාර්ථකව වැඩේ කරා. මේ දවස්වල වැඩ කටයුතු කිව්වහම ඉතින් සාමාන්‍ය විදිහට ඉතින් මේ ෆීල්ඩ් එකේ අපි වැඩක් කරගෙන දැනට සාමාන්‍ය විදිහට ශේෂ්ත්‍රයට පිවිසලා වැඩ කටයුතු කරගෙන දැනට ඉන්නවා. මල්ලි මට වගේ වයස කියන්නකෝ. මගේ වයසයි දැන් 20යි. ඉතින් මල්ලි මේ ෆීල්ඩ් එකට පිවිසලා කොච්චර කාලෙකද වැඩ කටයුතු කරගෙන යන්නේ? මේ ෆීල්ඩ් එකට ආවේ අයියේ ගොඩක් ළඟකදී කියන්නේ ඇත්තටම කියනවා නම් 23 වගේ තමයි මම කැමරා පාවිච්චි කරලා වැඩවලට පටන් ගත්තේ. කියන්නේ කැමරා භාවිතයෙන් මේ ශාස්ත්‍රයේ වැඩ පටන් ගත්තේ 23 වර්ෂයේ ඉඳන්. මම ඊට කලින් මේ ශාස්ත්‍රයට මම එන්න පිවිසුනේ ඇත්තටම මගේ ගමේ පන්සල කියලා කිව්වොත් මම නිවැරදි කියලා මම හිතනවා. මොකද මම ඇත්තටම මට මුලින්ම වැඩක් කියලා ආයේ මම ෆොටෝග්‍රැෆි ශාස්ත්‍රයට මම ආසාවක් ඇත්තටම මුලින්ම තිබ්බේ නැහැ. මොකද මම මුලින්ම කැරෝකි සිංගින් පැත්ත තමයි ගොඩක්ම බැලුවේ. එතකොට ඒ ශාස්ත්‍රයේ ඉඳන් මියුසික් ශාස්ත්‍රයේ ඉඳන් ඇත්තටම මාරු වෙද්දී මට ලොකු අදහසක් ආවේ කටය ගොඩක් මේ ශාස්ත්‍රයට අඩුයි කියලා මට තේරුණා සාමාන්‍යයෙන් ෆොටෝග්‍රැෆි ඉන්ඩස්ට්‍රි එකේ. එතකොට මම මුලින්ම මට ඇත්තට 20 අවුරුද්දේ වගේ තමයි මම ගොඩක්ම මේ ශාස්ත්‍රයට ආවේ. එතකොට මම මුලින්ම පාවිච්චි කරේ මගේ ස්මාර්ට් ෆෝන් එක. ෆෝන් එකෙන් තමයි මම මුලින්ම ඉන්ටර්නෙට් කියන්නේ ගොඩක් අය කියනවා අපිට වැඩක් කරන්න නම් ශාස්ත්‍රයකට එන්න නම් කියන්නේ අපේ තියෙන පහසුකම් වලින් අපිට කරන්න ගොඩක් අය බයයි. මොකද ලොකු ප්‍රොඩක්ෂන් ක්වොලිටි ඕනේ. එතකොට සවුන්ඩ් ඒ ඔක්කොම දාලා අපි ස්ටුඩියෝ රෙන්ට් අවුට් කරලා හරි එහෙම කරන අර සාමාන්‍ය මට්ටමින් එතකොට අමාරුයි. එහෙම ගත්තහම මම පටන් ගත්තේ මුලින්ම ස්මාර්ට් ෆෝන් එකෙන්. එතකොට මල්ලි මට කියන්න ඔයාගේ මුලින්ම අපේ පියවර තැබුව මොන වගේ ජංගම දුරකථනයකින් මොන වගේ ස්මාර්ට් ෆෝන් එකකින්ද? මම අදටත් පාවිච්චි කරනවා මගේ ෆෝන් එක. මොකද මට ඒක එච්චරටම වටිනවා. iPhone 7 Plus එකකින් තමයි මම මුලින්ම පටන් ගත්තේ. අදටත් මම ෆීල්ඩ් එකේ ෆෝන් එකෙන් ගොඩක් වැඩ ගන්න. ඒක නැත්තම් මට ගොඩක් පහසුයි. කැමරා භාවිතයනොත් දැන් කරන හින්දා ගොඩක් ෆෝන් එක මේන්ලි යන්නේ නැති වගේ තමයි තියෙන්නේ ගොඩක් දුරට. එතකොට මේ රටේ ඕන තරම් ජොබ් තියෙනවා. ඇයිවා එතකොට ෆොටෝග්‍රැෆිම මේකට තෝරගත්තේ? ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම කියනවා නම් ෆොටෝග්‍රැෆි කියන එක මම අර මුලින් කිව්වා වගේ ෆීල්ඩ් එකේ ගොඩක් කට්ටිය අඩුයි කියලා මට තේරුණා. ඒ කියන්නේ එතකොට අර ඒකට ශාස්ත්‍රයේ ඉල්ලුම තිබ්බට ඒකට සැපයුමක් දෙන්න ගොඩක් කට්ටියට නැහැ කියන අදහස මට තේරුණා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඒකට ලොකුම අඩිතාලමක් වැටුනේ මම ඉගෙනගත් ඉස්කෝලේට අපි අවුට් ඒ කියන්නේ ඉස්කෝලේ O level කරලා ඉවරලා A level කරලා අවසානයේ කියන්නේ අපි අවුට් වෙන්න ඉස්කෝලෙන් අවුට් වෙන්න ඕන මෙන්න තියෙද්දි අපේ ඉස්කෝලේට අලුතෙන් සබ්ජෙක්ට් එකක් විදියට ෆොටෝග්‍රැෆි වලට ටීචර් කෙනෙක් ඉස්කෝලේට ආවා. ඒක තමයි ලොකුම හැරවුම් ලක්ෂ්‍ය කියලා මට කියන්න පුළුවන්. එතකොට මට කියන්න ඔයාගේ ඉස්කෝලේ මොකක්ද කියලා? මම කිරිල්වල මධ්‍ය මහා විද්‍යාලය. කිරිල්ල මධ්‍ය විද්‍යාලය. එතකොට ඔයාට මේ ෆීල්ඩ් එකේ වැඩ කටයුතු කරගෙන යන්න ගෙදරින් කොහොමද ලැබෙන සහයෝගය? ගෙදරින් කියන්නේ ඇත්තට මේක නම් කෙටියෙන් කියලා නවත්තන්න බෑ. ලොකු කතාවක් තියෙනවා. ඒක ඇත්තටම කියන්න මුල් සාමාන්‍ය කොහොමත් තනියෙන් ගෙමක් ගහද්දි කොහොමත් මුලින්ම ඉතින් ගෙදරින් සපෝට් එක එන්නේ නැහැ. බැනුම් තමා. මටත් ඒක පොදුයි හැමෝටමත් ඒක පොදුයි. ඇත්තටම කියනවා නම් මුලින්ම ෆෝන් එකෙන් කරන හින්දා ෆෝන් එක ගන්නත්
ලොකු අවුලක් තිබ්බා ගෙදරින් කමැත්තක් තිබ්බා මොකද ඕලෙවල් කාලය වගේ තමයි ෆෝන් එක ගත්තේ. එතකොට ඕලෙවල් එක්සෑම් ඒ ලෙවල් ඒ විෂනෙත් එක ගොඩක් අමාරු වුණා ඇත්තටම. එහෙම තියෙන තත්ත්වයේ තියෙද්දි දැන් මේ වෙනකොට නම් ඇත්තටම මට ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. දැන් මේක නම් කියා ගන්න බෑ. ගොඩක් අම්මා තාත්තා එතකොට මගේ ඥාති එහෙම ඉන්නවා. එතකොට ගොඩක් කට්ටිය මට උදව් කරනවා දැන් නම්. ඉස්සර තිබ්බට වඩා දැන් ගොඩක් වෙනස් වෙලා කියලා මට කියන්න පුළුවන්. ඒ කියන්නේ ෆීල්ඩ් එකේ මම දැනට ඉස්සරහට නවකෙක් වශයෙන් ආවත් යම් තාක් දුරකට මම සාර්ථකත්වයකට පත් වෙලා දැන් ඉන්න හින්දා ඒගොල්ලන්ගෙත් මට ලොකු උදව්වක් හම්බ වෙනවා. එතකොට මල්ලි මේ ෆීල්ඩ් එකේ ගොඩක් ප්‍රතිකඩවල් තියෙනවා. ඒ අතරින් ඔයා වැඩිපුරම කැමැත්තක් දක්වන ෆීල්ඩ් එක මොකද්ද? ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේ. ඒක මෙහෙමයි. දැන් ගොඩක් අය එකම ෆීල්ඩ් එකක ඉන්නවා. ඒ කියන්නේ අපි ගත්තොත් වෙඩින්ස් ගත්තොත් ගොඩක් මේ කාලේ වෙඩින්ස් වලට ගොඩක් ඉල්ලුමක් තියෙන හින්දා ගොඩක් කට්ටිය වෙඩින් පැත්ත විතරක්ම වගේ බලනවා. දැන් මම ඇත්තටම ගත්තොත් මම ඉවෙන්ට් යනවා. ඉවෙන්ට් වලටත් මම ගොඩක් ආසයි. ඒත් මම වෙනමත් මගේ ඒකට වීඩියෝග්‍රැෆි පැත්තේ යනවා. මගේ මේන්ලි ෆොටෝග්‍රැෆි තමයි යන්නේ. මේන්ලි ෆොටෝග්‍රැෆි. ඔව් එතකොට එහෙම ගත්තහම වෙඩින් සම්බන්ධව තමයි මාත් ගොඩක් ඇඩිට් වෙලා වගේ ඉන්නේ. ඉවෙන්ට් කියන පැත්තටත් මම ගොඩක් අර දෙකම සමානව වගේ තමා ගොඩක් දුරට යන්නේ. ඉතින් මල්ලි ඔයා මේ ෆීල්ඩ් එකේ අවුරුදු ගානකට ඉඳන් ඉන්නවා. එතකොට ඔයාලට ෆොටෝග්‍රැෆි නිසා ලැබුණු දේවල් මොනවාද? ඔය ෆොටෝග්‍රැෆි කියලා ඇත්තටම ලැබුණු දේවල් කියන්නේ අංක එක මම ප්‍රධානම කිව්වොත් මට මේ ෆීල්ඩ් එකත් එක්ක මම දැන් ගනුදෙනු කරද්දී එතකොට ෆොටෝග්‍රැෆි තව ශාස්ත්‍රීය ඡායාරූප ශිල්පීන් මට කියන්නේ ගොඩක් කට්ටිය හම්බෙලා තියෙන. කියන්නේ මම මේ වෙනකන් දැකලත් නැහැ. ඒ වුණාට මාත් එක්ක වැඩ කරනවා. එතකොට එහෙම ගත්තාම මට ගොඩාක් කට්ටිය එතකොට අර මේ ෆීල්ඩ් එකත් එක්ක ගොඩක් අපසරියක් මාත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මම නොදැනුවත්වම කියන්නේ මේ පොඩි කාලය ඇතුළත එහෙම ගත්තාම ඒ දේවල් සහ එතකොට මගෙම කියලා බ්‍රෑන්ඩ් එකකින් මම දැන් යන හින්දා එතකොට ඒ බැලුවාමත් බ්‍රෑන්ඩ් එකත් එක්ක එකතු වෙච්ච ගොඩක් පිරිසකුත් ඉන්නවා. මාත් එක්ක ඒ කියන්නේ මගේ හිත මිත්‍රාදීන් එතකොට ඥාති එතකොට ගොඩක් අය එහෙම ඉන්න හැම බැලුවාම. ඉතින් මල්ලි අපි දැන් ඔයා ගැන විස්තර කතා කරා. මට පොඩ්ඩක් දැන් ඔයාගේ පේජ් එක ගැන පොඩි විස්තරයක් කියන්න හැදුන්නීමක් කරන්න ඕක. ඔව් මම Facebook පේජ් එකක් පවත්වාගෙන යනවා. මගේ නම් ඒක මගේ ලක්ෂාන්තිස්සර කියන නමින් මේ තියෙන්නේ. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ බ්‍රෑන්ඩ් එක මම හදලා තියෙන්නේ LK Studio Photography කියලා. එතකොට ඒක සම්බන්ධව කතා කරොත් පේජ් එක මම පවත්වාගෙන යන්නේ මෑත කාලීනව. කියන්නේ මම මුල් ආරම්භ කරපු දවසේ ඉඳන් මම පේජ් එකක් පවත්වාගෙන යන්න කී නැහැ ඇත්තටම. මෑත කාලීන කියන්නේ ඇත්තටම 23 වගේ ඉඳන් තමයි පේජ් එකත් මම ආරම්භ කරේ. ඒතර මේ වෙනකන් මම දැන් ෆීල්ඩ් එකේ කරලා තියෙන වැඩ, ඒ කියන්නේ මගේ ෂූට් ඉවෙන්ට්ස් එතකොට හැම දෙයක්ම වගේ මම මේකේ පබ්ලිෂ් කරලා තියෙනවා. සෝෂල් මීඩියා වලට බලා ගන්න. එහෙම තමයි දැනට මම පවත්වාගෙන යන්නේ. ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් අපේ පිටිපස්ස බෑක්ඩ්‍රොප් එකේ තියෙන්නේ අපේ සහෝදරයාගේ පේජ් එක. එතන මල්ලි අපිට බලාගෙන යද්දී මට ලස්සන සූට් එකක් දැක්ක පොඩි බබෙක්ගේ. මට පොඩ්ඩක් ඒ ගැන පොඩි හැදින්වීමක් කරන්න ඕන. මොකක්ද ඒ ගුණය, කොහොමද ගලේ, පොඩි විස්තරයක් කියන්න බන්නේ. ඔය ඒක ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඇති කියලා මම හිතනවා ෆොටෝස් ටික. ඔය ඇත්තටමයි ඒ ෂූට් එක ගැන කියනවා නම් මෙහෙමයි. අවුරුදු 3ක පොඩි කොල්ලෙක්ගේ තමයි මේ ෂූට් එක. ඇත්තටම කියනවා නම් ගොඩක් අය වරදවා හිතනවා ඒක පොඩි ගර්ල් කෙනෙක් ඉන්නේ කියලා. නැහැ, මොකද කොණ්ඩේ වල තියෙන හින්දා තමයි ගොඩක් කට්ටිය හිතන්නේ එහෙම. ඒ ෂූට් එක ගැන කිව්වොත් මෙහෙමයි. ඇත්තටම අපේ ඥාති කෙනෙක්ගේ පුංචි බබෙක්, එයාගේ බර්ත්ඩේ එකකට තමයි ඕක අවශ්‍යයි කියලා කිව්වේ. එයාලට ඇත්තම රෝ ඉමේජස් අවශ්‍යයි කියලා ඒගොල්ලෝ එහෙම කතා බහ වුණේ අපි. පස්සේ අපි කල්පනා කරා. ඉතින් කතා බහ අතරතුරේදී ඒගොල්ලෝ ඊට පස්සේ අපි ඒක ෂූට් එකක් විදිහට මාරු කරා, බර්ත්ඩේ ෂූට් එකක් විදිහට. ඕමල්ලි අපි පුංචි බදාගීමක් කරනවා. මට පොඩ්ඩක් ඒක ගැන කොහොමද ඒක උනේ, ඒ ළමයි ඒක කොහොමද ෂූට් කරද්දී තියෙන අපහසුතා, ඕදයිද කොහොමද පොඩි විස්තරයක් කියන්න පුළුවන්ද ඒක ගැන? ඔය ඒකට කියනවා නම් ඇත්තටම අමතක නොවන සිදුවීමකුත් ඒකෙදි සිද්ධ වුණා. මොකද ඔය ෂූට් එක ඔයාලට තවත් දෙයක් කියන්න ඕනේ. ඇත්තටම ඔය ෂූට් එක මම කරේ ෆෝන් එකෙන්. ඇත්තටම කියන්න ඕනේ. මොකද අපි කලින් කතා වුණා මම ෆෝන් එකනුත් කරා කියලා. ඔව්. ඒතර ෆෝන් එකෙන් තමයි ඔය ෂූට් එක කරේ. එතනදී ඇත්තටම චූටි එක්කෙනාගෙත් එක්ක අර අපිට ගොඩක් චූටියා ඉන්නේ නැහැ. ඒතරම දඟලනවා. ඒක විදිහකට ඉන්නෙම නැහැ. හරිම අමාරුයි පොඩියත් එක්ක වැඩ කරද්දී. එතනදී
ඇත්තටම හදිස්සි අවස්ථාවකදී පොඩි කෙනාට කේන්ති ගියා ඇත්තටම. එතනදී එතන තිබ්බ ජලාශයට දැම්ම ෆෝන් එක. ඇත්තටම එතනදී පුදුම අපහසුතාවයකට පත් වුණේ. මොකද ෂූට් එක අතරතුරේදී ඒ වගේ දෙයක් වුණාම ඇත්තටම අමාරුයි. ඒකත් අමතක නොවෙනම සිදුවීමක්. ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඉතින් මෙහෙමයි ඒක ඇත්තටම කියනවා නම් ඒක කියනවනේ ඒක ඇත්තටම අපිට අමතක නොවන සිදුවීමක්. ඒක ඇත්තටම ඒක අර ෆෝන් එක ඉතින් එතකොට අවුලක් ගියේ නැද්ද? මෙහෙමයි ෆෝන් එක වෙලේ ෂූට් එක කරලා බෑකප් ටික දාලා ඉවර වෙලා ආයි ඊළඟට දෙවෙනි ඩ්‍රෙස් එකෙන් යන්න හදද්දි තමයි අගර දැබ්බෙට මොකද නුනේ ඇත්තටම. ඒකින්ද අපිට දෙවෙනි ඩ්‍රෙස් එකෙන් ෂූට් එක කරගන්න බැරි වුණා ඇත්තටම. එතකොට පළවෙනි ෂූට් එකේ ඩ්‍රෙස් එකෙන් කළා ඉවර වෙලා ඒ හින්දා ලොකු ඉෂුව එකක් ඇත්තටම ඇති වුණ නැහැ. එතකොට මල්ලි මට පොඩ්ඩක් කියන්න ඔය කරපු ලොකේෂන් එක කොහොමද? ලස්සන ලොකේෂන් එකක් එක පොඩි ලොකේෂන් එකක් ගැන කියමුද පොඩ්ඩක්? ඔව් මම ඉන්නේ කඩවත නගරයට ආසන්නව හින්දා මට එතන අපිට යන්න වුණා බජට් එකත් එක්ක ඇත්තටම අපිට යන්න වුණා ෆ්‍රී ලොකේෂන් කියන කන්සෙප්ට් එකට අපිට යන්න වුණා. මොකද පේඩ් එකට ඇප්ලයි කරනවට වඩා අපිට වෙලෙ තිබ්බ හදිසි අවස්ථාවක ඇත්තටම කියනවා නම් බර්ත්ඩේ එක තිබ්බේ හෙට නම් අද තමයි ෂූට් එක කරන්න උනේ. එතකොට ඇත්තටම ටයිම් එකේ අපහසුතාවයක් තියෙන හින්දා ෆ්‍රී ලොකේෂන් බැලුවාම අපිට ආසන්න වශයෙන් අපි බැලුවාම එතකොට අපිට ළඟම තිබ්බේ කඩවත ගෝනහේන ජොගින් රෝඩ් එක. ඉතින් ඒකේ තමයි අපි කරේ. එහෙම තමයි අපිට ෂූට් එක එතන ගියේ. ඒකේ තියෙනවා ෂූට් එක වලට බලා ගන්න පුළුවන්. මල්ලි මට ඉතින් ඔයා කියනවා මේ ෆොටෝග්‍රැෆි ෆීල්ඩ් එකට ඔයා ඇවිල්ලා දැන් මෙච්චර කාලයක් වැඩ කරනවා. ඒතකොට ඔයා මේකට සම්බන්ධ වෙන්නේ මොකක් හරි ඩිග්‍රියක් කරලාද නැත්නම් කොහොමද? මට පොඩි ඒක ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්න ඕන. ඔය ඇත්තටම මම අවුරුද්දක විතර මේ පාඨමාලාවක් හැදෑරුවා. එතකොට මොකක්ද ඔයා හදාරු පාඨමාලාව? ඔව් මම ඇල්ෆා ආයතනයේ නුගේගොඩ ශාඛාවේ තමයි. ඒ කියන්නේ අනුජ ලවන් ෆොටෝග්‍රැෆි ඇකඩමි එකේ තමයි මම කෝස් එක හැදෑරුවේ. එතකොට මල්ලි ඒ ඇකඩමි එකේ ඔයා ඉගෙන ගත්ත දේවල් තියෙනවද? කොහොමද ඔයාගේ ජීවිතේට ඒක ලැබුණු අත්දැකීම් කොහොමද? ඔය මම මුලින් සඳහන් කරපු විදිහට අර ෆෝන් එකෙන් කැමරාවට මාරු වෙන අවස්ථාව ඇතුළත තමයි මම උපාධියත් හැදෑරුවේ. එතකොට ඒකෙන් පස්සේ තමයි මම ෆෝන් එක මේන්ලි යන එක අතෑරලා කැමරා පැත්තට නැඹුරු වුණේ. මල්ලි මට කියන්න උපාධිය ඔයා කරලා ඉවරුනේ කොච්චර කාලෙකින්ද? කොහොමද ඒක උපාධිය තිබිලා ඉවරුනේ කොහොමද? 24 අවුරුද්දේ මුල් වගේ ඉඳන් තමයි අපි කෝස් එක හදන්න පටන් ගත්තේ. අතර මාස 8ක් 9ක් විතර වගේ කෝස් එක අපේ පවත්වාගෙන ගියා. දෙසැම්බර් 2024 දෙසැම්බර් 28 තමයි අපේ කන්වර්සේෂන් එක තිබ්බේ BMICH එකේ. එතනින් පස්සේ තමයි මම ෆීල්ඩ් එකට හරියටම ඉන්ට්‍රස්ට් වෙලා එතකොට එතනින් පස්සේ තමයි ඔෆිෂියල් විදිහට දැනට වැඩ කටයුතු මේ වෙනකම් පවත්වාගෙන යන්නේ. එතකොට මල්ලි ඔයා කතාවෙන් මට තේරෙනවා ගොඩක්ම ෆොටෝග්‍රැෆි සම්බන්ධ වෙලා තින්නේ කෝස් එකේ හින්දා. ඔව්. ඉතින් මල්ලි ඔයා මේ ශ්‍රේෂ්ඨ ආධුනිකයෙක් වශයෙන් ඇවිල්ලා මේ තාක් දුරට ඔයා වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට ඔයාටත් පස්සේ යන ආධුනිකයන්ට ඔයා මොනවද දෙන්න තියෙන උපදෙස් කොහොමද? පොඩ්ඩක්. ඔවයි. ඇත්තටම කියන්න තියෙන්නේ ශාස්ත්‍රයට මුලින් එනවා නම් ශාස්ත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගන්න මුලින්. මොකද ඇත්තටම ගොඩක් අය කරන්නේ සල්ලි තියනවා කැමරාවක් ගන්නවා ඔටෝ මොඩ් එක දානවා ඔටෝ මොඩ් එකෙන් ෆොටෝස් ගන්නවා. ඇත්තටම මේක නෙමෙයි ඡායාරූපකරණය කියන්නේ. ඒ ඡායාරූපකරණයේදී ඇත්තටම ගොඩක් ඒක ඇඩ්වාන්ස් නේ. එතකොට අර කැමරාවක් තිබ්බ කියලා එහෙම බෑ. ඇත්තටම අපේ හැකියාවත් එක්ක තමයි මොකද අපි ගනුදෙනු කරන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ එක්ක. ඒ උපකරණ අපිට අවශ්‍ය විදිහට අපේ හැකියාව දෙන්නනේ අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අර අලුතෙන් ආධුනික කෙනෙක්ට මට කියන්න තියෙන ඇත්තටම ඒ සම්බන්ධව ගොඩක් හදාරන්න. ඒ කියන්නේ ඔයාලට පහසුකම් තියෙන්න හෝ නැති වෙන්න පුළුවන්. දැන් තියෙන සමාජෙත් හැටියට ඇත්තටම අපිට YouTube හරහා අපිට යම් තාක් දුරකට අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන් ස්වයං අධ්‍යාපනයක්. ඒතර ඒ හරහාත් සාමාන්‍ය යම් තාක් දුරකට කෙනෙක්ට සක්සස් වෙන්න තරම් කියන්නේ බේසික් නොලෙජ් එකක් ගන්න තරම් ඇත්තටම ඇති කියලා මම හිතනවා. ඒකද යම් තාක් දුරට ටියුටෝරියල් ගොඩක් තියෙනවා. ඒතර මම උනත් මුල් කාලේ එහෙම ටියුටෝරියල් ගත්තා. ඒතර ටියුටෝරියල් එක තමයි මාත් ගොඩක්ම ආවේ. ඒ සම්බන්ධව එතකොට එහෙම ගත්තොත් යම් තමක් හරි සම්බන්ධ උපාධියක් හරි එහෙම හදාarලා ශාස්ත්‍රයට ඇතුළත් වෙනවා නම් ඒක ගොඩක් හොඳයි කියලා හිතනවා. මොකද එතකොට යම් තාක් දුරකට අර තමන්ගේ අධ්‍යාපනයත් එක්ක තමන්ගේ හැකියාව ශාස්ත්‍රයට ලබා දෙන්න පුළුවන් තමයි සේවාවක් වශයෙන් හෝ තමන්ගේ ජොබ් එක වශයෙන්. එතකොට ශාස්ත්‍රයට සමාජයට ලබා දෙන්න පුළුවන් කියන අදහස මම හිතනවා. තුරුමල්ලි ඔයා කියන විදිහට මේ ශාස්ත්‍රයට එන්න අනිවාර්යයෙන්ම හැදෑරීමක් කරන්න ඕනද නැතුව මේ ශාස්ත්‍රයට එන්න බැයිද ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට ආධුනිකයෙක්ට? නෑ මෙහෙමයි. අධ්‍යාපනයත් එක්කනේ අපේ දැන්
සමාජයේ මේක ලංකාවේ තුර ලංකාවේ ගොඩක් අධ්‍යාපනයට තමයි මුල් තැන දෙන්නේ. ඒත් අධ්‍යාපනයේත් එක්ක ගත්තාම අපේ දැනුමක් නැතත් දැනුමක් තිබ්බත් තමන්ගේ දක්ෂතාවය එළියට දෙන්න ක්‍රම නැතුව තිබ්බේ ඉස්සර අපිට. දැන් ඔය එතකොට එහෙම ගත්තාම අර අපේ හැකියාව දෙන්න පුළුවන් ක්‍රම අඩු තිබ්බට දැන් කාලේ හැටියට ඇත්තටම අපිට දෙන්න පුළුවන් හින්දා මම කියන්නේ ඇත්තටම මගේ අදහස අනුව නම් අධ්‍යාපනයක් එක්ක මේ ශාස්ත්‍රයට එනවා නම් ඒක ශාස්ත්‍රයේ ඉන්න මේ වැඩි සිටින්න පුළුවන් කාලය වැඩි වගේ මට තවත් හිතෙන්නේ මේ දැන් මේකේ ගොඩක් ශාස්ත්‍රයේ පළපුරුදු තියෙන පොත මේ ශාස්ත්‍රයේ අයියේ ගොඩක් ප්‍රවීණයන් ඉන්නවනේ. ඒතකොට ප්‍රවීණයන්ටත් හානි නොවෙන්න අපි බිගින කෙනෙක් වශයෙන් අපි එන්න ඕනේ මේ ෆීල්ඩ් එකට. ඒක හින්දා මම ගොඩක් හිතනවා අධ්‍යාපනයත් එක්ක ගොඩක් එන එක හැමෝටම මේක හොඳක් වෙයි කියලා ගොඩක් එතකොට මල්ලි මං අහලා තියෙන ගොඩක් මේ ශාස්ත්‍රයේ ඇදිසින්න කට්ටිය කියන එන ආධුනිකයෝ තම අඩු මුදලකට සූට් කරනවා කියලා. එතකොට ඒ අදහස වඩා කොහොමද දැනෙන්නේ? මටත් නිතරම වෙන වැඩක් අය මොකද ඇත්තටම අපිට කස්ටමර් කෙනෙක් අපේ වැඩකට එතකොට අපේ ෆොටෝස් වලට අපිට ඉන්ටරෙස්ට් වෙලා එයා අපිත් එක්ක ජොයින් වෙලා වැඩේ කරන්න එද්දි ඇත්තටම දැන් කාලේ හැටියට ගොඩක් වෙන්නේ කොටේෂන් ගොඩක් අරගෙන අඩුම කොටේෂන් එකට තමයි වැඩේ යන්නේ. ඉතින් අර ඒ ගැන අධ්‍යාපනයක් නැහැ කියන එකට ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් වශයෙන් මේ ෆීල්ඩ් සම්බන්ධව කස්ටමර්ස්ලාත් දැනගත යුතු කරුණු ගොඩක් තියෙනවා ඇත්තට. මොකද කස්ටමර් කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් එයා යම් තාක් දුරකට හරි ෆොටෝග්‍රැෆි සම්බන්ධව වෙන්නේ මෙහෙමයි කියලාවත් පොඩි හරි අවබෝධයක් තියෙන්න ඕනි කියලා මම හිතනවා. මොකද එහෙම නොවුනොත් තමයි අර ප්‍රශ්නේ අපිට ඇති වෙන්නේ. මොකද මට විතරක් නෙමෙයි අයියරත් එක පොදු ඇති ගොඩක් ෆීල්ඩ් එකේදී මට වඩා මේ පළපුරුදු තියෙන කෙනෙක් වශයෙන් අයියරත් එක ඇති අනිවාර්යෙන්. මේ අර එහෙම වුණාම අපිට ගොඩක් අපහසුතාවයකට පත් වෙන්න වෙනවා ඒ සම්බන්ධයෙන් ගත්තාම ෆීල්ඩ් එකේ එහෙම. එතකොට මල්ලි ඔයා දැන් ඒ කීප විදියට ඔයාට මොකක් හරි විශේෂ සිදුවීමක් තියෙනවද? ඒ වගේ ප්‍රයිස් අහලා කරගෙන මොකක් හරි තොරවෙච්ච අවස්ථා එහෙම මොනවා හරි තියෙනවද? ඔව් අනන්තවත් තියෙනවා ඊයේ. කියන්නේ එහෙම අවස්ථා ගොඩක් වෙනවා. ඉතින් අර ඒවා මගේ අරගෙන ඒක මෙහෙමයි. ඉතින් අර ඒ දේවලුත් අපිට අත්දැකීමක් කරගෙන ඉස්සරහට යනවා මිසක් එතනින් අපි කඩා වැටිලා එතනින් අපි මේ ශාස්ත්‍රය ගැන වැරදි අදහසක් අරගෙන අපිට අපේ ශාස්ත්‍රය අපේ තියෙන හැකියාව අපි නැති කරගෙන අපේ රඳාපවතින අපහසුතාවය තියෙන හින්දා මම හිතන්නේ එහෙම ගත්තාම ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම වෙනවා. දැනටත් එහෙම වෙන අවස්ථා තියෙනවා. ඉතින් මම මගේ අරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ කියන එක තමයි මම කියන්නේ. ඒවෙන් කඩා වැටෙන්නේ නැතුව ඇත්තටම. ඔව් මාත් දැකලා තියෙන ආධුනික ෆොටෝග්‍රැෆර්ස්ලා ෆීල්ඩ් එකට එනවා ආපහු යනවා. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්කද ඒගොල්ලෝ එහෙම වෙන්නේ? මමත් හිතනවා එහෙම වෙන්නේ නැති. අය මොකද ඇත්තටම කියනවා නම් සාමාන්‍ය අපි ගන්න ප්‍රයිස් එක්ක එතකොට අපි සාමාන්‍ය අපේ හැකියාව අපිට දෙන්න පුළුවන් උපරිමයෙන් අපි දීලා ඒකට මිලක් අපි ඇඩ් කරනවා. ඒකට අපි මිලක් යොමු කරනවා. මොකද අපි ජොබ් එකක් වශයෙන් තමයි අපි මේ ෆොටෝග්‍රැෆි කරන්නේ. අපි සේවාවක් ලබා දුන්නාට ඒකත් අපේ ජොබ් එකක්. එතකොට සමහර අයගේ මේන්ලි ජොබ් එක වශයෙන් යන්නේ ෆොටෝග්‍රැෆිමයි. එතකොට එයාලට අර ප්‍රශ්නේනවා වැඩි ඇත්තටම ගොඩක්ම දුරට. ඕමලි අපි දැන් මේ වෙනකන් අපේ කතාව යෙදුනා. එතකොට අපි දැන් ප්‍රෝග්‍රෑම් එක අවසන්ට ඇවිල්ලා තියෙන්නේ. කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක දැනෙන්නේ? මොකද්ද? මට පොඩි විස්තරයක් ඒක ගැනත් කියන්න පුළුවන්ද? අපේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට. ඔය ඇත්තටම කියනවා නම් මේ මට මේ ආරාධනාව ලබා දුන්නාට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔයත් එක්කත් මම ෆීල්ඩ් එකේ ගොඩක් වැඩ කරලා තියෙනවා මේ වෙනකන්. අදටත් කරගෙන යනවා. ඉතින් ඇත්තටම සතුටුයි ඔයාගේ මේ වැඩවලට සම්බන්ධයෙන් ලැබිච්ච එක. thank you මල්ලි අපේ ප්‍රෝග්‍රෑම් එක අද ලස්සන කරාට. මාත් අවශ්‍ය උපවාදන ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව ලස්සන කරගන්න හම්බෙන්න කියලා. අපිත් එක්ක සම්බන්ධ වුණාට ස්තුතියි ගොඩක්ම. ආයිබෝන්. හිතන්නේ මිනිස්සු මට ආයිබෝන් කියන්නේ මට ඒට ආයිබෝන් කිව්වේ වැඩ කටයුතු සාර්ථක වෙන කියලා සුබපතනවා. thank you ආයිබෝන් කියලා කියන්න. මම හිතුවේ මාත් ඉතින් වීඩියෝ එකට කියලා හරි උදේ. අපේ ආරාධනා පිළිගෙන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක දුන්නාට ඔයාලට බොහොමත් ස්තුතියි. ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපිත් එක්ක සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතියි. හරි. ආයිබෝන්. ආයිබෝන්යි. ඒ වෙනකන් අපේ වීඩියෝ එක බලපු ඔයාලට ස්තුතියි. අපේ channel එක subscribe කරලා තියාගන්න. මම චටිත් කෞශල්‍ය CK Photography